बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अधिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चित्तेन नियति लोकोतीति सपुगस्कंद राजमहाविहाराधिपति बियनविल मन्कड पुराण श्री महाविहारय දෙඹටකොඩ සෛලාරාම යන විහාරස්ථයන්හි අධිපති සියනෑ හාපිටිගම අලුත්කෝරු යන කෝරළ තුනෙහි අධිකරණ සංඝනායක ಭಾರತೀಂದ ಧರ್ಮ ಕೀರ್ತಿ ಶ್ರೀ ಜ್ಞಾನೋಮೋಲಿ ತ್ರಿಪಿಟಕ ವಾಗೀಶ್ವರ ಅಭಿಧರ್ಮ ವಿಶಾರද දරණාගම ඥානශ්‍රී नाहिपानन वහන්සේ प्रधान विहारवासी पूजनीय महासंඝරත්නයන් අවසරයි සදහවත් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන සිල්මෑණිවරුනි පින්වතුනි වාර්ෂිකව සිද්ධ කරන කටින මහා පින්කමට සමගාමීව සිද්ධ කරන ලබන
ධර්ම දේශනා මාලාවේ අද එක් ධර්ම දේශනාවක්. ධර්ම දේශනාවේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කළාම ශ්‍රියානී පුණ්‍යකාන්ති විජේසිංහ මහත්මිය ඒ දරු දෙදෙනාගේ සිය පවුල් වලට සෙත් ප්‍රාර්ථනා කරමින් මියගිය ජිනදාස විජේසිංහ ගුණවති පතිරණ දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පින් දීමේ අරමුණක් එක්ක දායකත්වයක් දරමින් ඒ වගේම මාළනී දිසානායක මහත්මිය මියගිය නිමල් දිසානායක ස්වාමි පුරුෂයාට මියගිය උදාර ජීවන්ත දිසානායක පුතා ඇතුළු මෝ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණක් නිර්මලා පින්තු මහත්මිය දරු දෙදෙනා සහ ඒ සහෝදරයන්ගේ සිය පවුල් වලට සෙත් ප්‍රාර්ථනා කරමිනුත් මියගිය රංජිත් පෙරේරා ස්වාමි පුරුෂයාටත් මියගිය ආර්.ටී. පින්තු සෝමා ලියනාරච්චි යන දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙනුත් ධර්ම දේශනාවේ දායකත්වයන් දරාගෙන සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සඳහා අනුග්‍රහයකත්වය දෙන්නේ. මේ ටික මෙහෙම සම්පින්ඩණය කරලා කිව්වහම ඉවර වෙනකල් බණ කියන්න ලේසි. ඒකයි ඒ ටික එහෙම ඉවර කරන්නේ. ඒගොල්ලෝ ඔබට බණ අහන්න සලස්වන විතරක් නෙමෙයි. ලෝකේටම යම් දවසක මේ ධර්මය විකාශනය කරලා දීමේ අපේක්ෂාවෙන් බෞද්ධ නාලිකාවේ පටිගත කරන බවත් දැනගන්නට යෙදුණා. කෙනෙකුගේ ජීවිතයක් නිවැරදි දිශානාතියකට හරවන්න පුළුවන්. ප්‍රබලතම අවිය කිව්වත් නිවැරදි, සවිය කිව්වත් නිවැරදි, මාර්ගෝපදේශය කිව්වත් නිවැරදි. ධර්මයේම තමයි කෙනෙකුගේ ජීවිතේ නිවැරදි දිශානතිය සනිටුහන් කරන්නේ. ඒක නිසා මේ දායකත්වයන් කල්පනා කළා තමන්ගේ මේ බණ වාරේ ගමේ පළාතේ ඉන්න පිරිසට විතරක් නෙමෙයි රටට ලෝකයටම විකාශනය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න ඕනේ කියලා ඒක මල්පල ගැන්වෙන දවසක්. ඒක නිසා අපි මූලික වශයෙන් ප්‍රාර්ථනාව කරමු. මේ ධර්ම දේශනාවේ දායකත්වයන් දරන හැම දෙනාගේම ප්‍රාර්ථනාවන්ද බණ අහන දෙසන ඔබේ මගේ සහ ලක්වාසී රටවාසී සියලු දෙනාගේම සාදු සම්මත ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි දේශනාවට ප්‍රවේශ වෙන්නේ. විස්තර පත්‍රිකාවක් මටත් ඇවිල්ලා තිබුණා මේ පින්කම සම්බන්ධව සහ පින්කම් මාලාව සම්බන්ධව. මේ රටේ චිර ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා දේශනාවලට වැඩම කරලා තිබුණා. හරිනම් දැන් මම මෙතන ඉඳන් බණ කියනවට වඩා අහපු බණ වලින් රිවිෂන් ගන්න වෙලාවක්. ඒ තරමටම බණ අහලා ඇති. කොහොමෙන් හෝ වේවා අහපු බණත් අද අහන බණත් ජීවිතයත් එක්ක බද්ධ කරවාගෙන අපි කොහොමද සැනසුමක් ලබන්නේ කියන කාරණාවට ප්‍රවේශ වෙන්න ඕන. ඒක එහෙම වෙන්න ඕනන්නේ ඇයි කියලා තේරෙන්න ප්‍රවේශයක් හැටියට මට ඔබට මතක් කරලා දෙන්න තියෙන සත්‍ය ඌද ඉතිහාසගත ඌද ධර්මානුකූල ඌද කෙටි උපදේශාත්මක මැදිහත් වීමක් කතාවක් මතක් කළොත් හොඳයි. කතාව බෞද්ධ පොතපතින් නෙමෙයි. නමුත් දර්ශනය අතිශය බෞද්ධවාදී. මම මේ බෞද්ධවාදී කිව්වේ නරකකට නෙමෙයි. සිංහල අපිට එහෙම තියෙන්න ඕන. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යාමක්. ඔබට මතක ඇති රජෙක් හිටියා නිකම්ම නිකන් නෙමෙයි අධිරාජ්‍යෙක්. එයාගේ නම ඇලෙක්සැන්ඩර්. ඇලෙක්සැන්ඩර් රජු. ඇලෙක්සැන්ඩර් රජුන්ට අධිරාජ්‍යය කියලා කියන්නේ මේ ලෝකේ කොටසක්ම පාලනය කරන්න පුළුවන් බලය තිබුණා. සාමාන්‍යයෙන් තිබිච්ච ධනය රජුරවත් දන්නේ නැහැ මරණකල් ගණන් කරලා ඉවර කරන්න බැරි වුණා කියනවා. ඒ තරම් සල්ලි තිබුණා.
රත්තරන් තිබුණා. භෞතික දේවල් තිබුණා. වටපිටාවේ සියලු රාජ්‍යයන් වල තිබිච්ච වටිනා කියන දේවල් හොරාගෙන ආවා. දිනවාම අරගෙන ආවා. ඒක තමන්ගේ රාජ්‍ය ගොඩනගාගෙන ඉන්නකොට හැමෝටම අන්තිම කාලයේ සිහිපත් වන සම්ප්‍රයුක්තය මතක් වෙන්න පටන් ගත්තා. මේ වචනේ තමයි මුලින්ම අල්ලා ගන්න ඕනේ. සම්ප්‍රයුක්තය. මම ওই බණ කියනකොට ගොඩක් අයගෙන් අහනවා ඉපදුනේ තනියමද කියලා. ගොඩක් අය කියන්නේ ඔව් තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ තව වචන ගොඩක් කියනවා ඉතින්. මම ඒගොල්ලෝගෙන් අහනවා කවුද එහෙම කිව්වේ කියලා. ඒගොල්ලෝ කියනෝනේ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ කියලා. මට නම් එහෙම ඇහිලා නැහැ බුදුරජාණන් වහන්සේගේ බණක්. අර කියපු වචනත් එක්ක තව දේවල් එකතු කරලා වෙසක් පොසොන් වලට තරංගාව සින්දු නම් කියනවා බෙක් මාස්ටර්. එහෙම අහලා තියෙනව නේද? තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. එහෙම කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. තනිව එනවා නම් තනිව යනවා නම් මේක ගැටලුවකුත් නැහැ. අපි තනියෙන් එන්නෙත් නැහැ. තනියෙන් යන්නෙත් නැහැ. එහෙනම් අපිත් එක්ක යන එන ශක්තියක් තියෙනවා. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. කර්මය තමයි අපිත් එක්ක එන්නේ යන්නේ. ඒක නිසා තනියෙන් එනවා තනියෙන් යනවායි කියලා කියා ගන්න බෑ. තව ටිකක් ඒක ඉස්සරහට ගිහලා විස්තර කරනවා. සිතින් කයින් වචනයෙන් කරන ඒවා තමයි කර්ම වෙන්නේ. ආන් ඒවා තමයි සංසාරේ අපිත් එක්ක එකට යන්නේ. ඔය පදනමේ ඉඳන් තමයි මම මේ කතාව ඇලෙක්සැන්ඩර් රජුගේ කියන්නේ. ඇලෙක්සැන්ඩර් රජු කල්පනා කළා සම්ප්‍රයුක්තය මලාට පස්සේ ගෙනියන්න තියෙන්නේ මොනවද කියලා. මම මේ බණ අහන අයටත් යෝජනා කරනවා අද ගිහිල්ලා කල්පනාවකට වැටෙන්න තියෙනවා. ඒ තමයි මලාම අරන් යන්න තියෙන්නේ මොනවද කියලා. කවුද යන්න ඉන්නේ කියලා බලා ගන්න වෙනවා. රජුරෝ බැලුවා. රජුරෝ බලලා ලෝකේ දිනලා හිටපු රජුරෝ අන්තිම කැමැති පත්‍රයක් ලිව්වා. ඒ අන්තිම කැමැති පත්‍රය තමයි ශෝක්. අන්තිම කැමැති පත්‍රය මෙහෙමයි තියෙන්නේ. දරුවන්ටත් අනෙකුත් අයටත් එන්න කියලා පළවෙනි ඉල්ලීම ලිව්වා. මම මලහම මගේ දේහය කිසිම කෙනෙකුට කර තියන්න දෙන්න එපා. මේ ලෝකේ මට ඉන්නේ හොඳම වෛද්‍යවරු ටික රාජ්‍ය වෛද්‍යවරු. ඒ අයගේ කර පිටින් විතරයි අරන් යන්න ඕනේ දේහය. දරුවෙකුටවත් අත කර තියන්න එපා කිව්වා. ඊට පස්සේ කිව්වා සාමාන්‍ය ඉතින් අපි මලත් කොහේ මල ගෙදර ගියත් අත් දෙක බඩ උඩට තියලා බැඳලානේ තියෙන්නේ මාපට ඇඟිලි දෙක එකට තියලා. එහෙම එපා කිව්වා. අත් දෙක දෙපැත්තට දාලා තියන්න කිව්වා. ඊළඟට මරණය සරසන්න කිව්වා. මිනි පෙට්ටියක. හැබැයි මිනි පෙට්ටිය වටේට තියන්න කිව්වා. රජුරවන්ට දුන්නු ගෞරව නාම සම්මාන ඒවයි අර රට රාජ්‍ය වලින් හොරකම් කරගෙන ආපු රන් රිදී මුතුමැණික් ඒවා ඔක්කොම මිනි පෙට්ටිය වටේට තියන්න කිව්වා. ඒවා තියන්න මාලිගාව බෑ ලොකු ක්‍රීඩාංගණයක් ඕනේ. දැන් එතන තමයි මේ ටික වෙන්නේ. ඊළඟ ඉල්ලීම තමයි මම මලාට පස්සේ සොහොන් කොත් හදන්න එපා කිව්වා. මේක අහගෙන හිටපු නෑයන්ට මේක ටිකක් අමුත්තක් දැනුණා. දැන්ලා ගිහිල්ලා ඇහුවා ඇයි රජතුමනි මෙච්චර දිනපු ඔබතුමා මේ වගේ ඉල්ලීම් ටිකක් කළේ කියලා. මතකයිද පළවෙනි ඉල්ලීම? මොකද්ද? පළවෙනි ඉල්ලීම රජුරවන්ගේ දේහය අරන් යන්න කිව්වා රාජ්‍ය වෛද්‍යවරුන්ගෙන්. පස්සේ කිව්වා මේ ලෝකෙ මිනිස්සු දැනගන්න ඕන ඇලෙක්සැන්ඩර් රජුරවන්ට තමයි හොඳම දක්ෂම වෛද්‍යවරු හිටියේ. ඒත් රජුරවන්ව බේරා ගන්න බැරි වෙච්ච බව මිනිස්සුන්ට දැනෙන්න ඕන කිව්වා. දැන් අපිට දොස්තර මහත්තුරු දීර්ඝායුෂ සඳහා උපදෙස් දෙනවා. දොස්තර මහත්තුරු ඉන්නවද අවුරුදු 500ක් විතර? දැන් මේ බණ අහන තැන් වල ඇති රූපවාහිනියෙන් බණ අහනකොට දොස්තර මහත්තුරු ඉදි මොන සෞඛ්‍ය සම්පන්නව හිටියත් 150ක් විතර හිටපු දොස්තර මහත්තයෙක් ගැන ආරංචියක් තියනවද? නැහැ.
කොච්චර දක්ෂයෝ හිටියත් නේද අපේ රටේ හොඳ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. කපන්නේ කොටන්නේ නැතුව මාපට ඇඟිල්ලෙන් මොලේ ශල්‍ය කර්ම කරන්න පුළුවන් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඊ උනාට ඉතින් අවුරුදු 75 85 90යි. ඉවරයි. ඇලෙක්සැන්ඩර් රජුගේ ඔව් කොච්චර දක්ෂ වෛද්‍යවරු හිටියත් මිනිසුන්ව මරණයෙන් මුදන්න බැරි බව පාඩමක් හැටියට ඉගෙන ගන්න කිව්වා. 2 අර අත් දෙක එකතු කරලා බඳින්න එපා විහිදලා තියන්න කිව්වනේ. එන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් කෝ ඇලෙක්සැන්ඩර් රජුරෝ ඔය හොරාගෙන ආපු දේවල් වලින් මොනව හරි වටින කියන ටිකක් මිටි මොනව යනවා ඇති. එහෙම නෙවෙයි. මොනව තිබුණත් හිස් අතින් යන්න වෙන්නේ කියන එක පේන්න උන හන්දා අත් දෙක දෙපැත්තට දාලා මිනිහ තියන්න කිව්වා. එහෙම කරන්න කිව්වා. 3 වෙනි ඉල්ලීම හම්බ වෙච්ච නම්බු නාම සම්මාන ගෞරව උපාධි රන් රිදී මුතුමැණික් මිනිහවට තියන්න කිව්වා. ඒ ඇයි? ඒ තමයි මරණකොට ඒවා එකක්වත් පිහිටකට ඉන්නේ නැති බව මතක තියෙන්න ඕන. 4 වෙනි ඉල්ලීම තමයි සොහොන් කොටක් නොසාදන්න කිව්වා. එහෙම කියන්නේ ඇත්තේ ඉන්නකොට සලකන්නේ නැති මිනිස්සු මරුණාම කොහොමඩත් සලකන්න ඕනේ නැති හන්දා කිව්වා. පාඩම් 4ක් ඒ ඇති බනට. මොකද අන්තිම එකෙන් පටන් ගත්තොත් අර එක තැනක තියෙනවා ගුණ ගී වරුසා පැසසුම් ගෝසා මතු වෙන්නේ මරණින් පස්සේ. ඉන්නකන් සමහරුන්ට දෙමව්පියන්ට පෙන්ඩෝල් පෙති දෙකක් දෙන්න හිතෙන්නෙත් නැහැ. වෙලාවකුත් නැහැ. ඒ උනාට මැරිච්ච ගමන් ඇවිල්ලා හොඳම මිනී පෙට්ටිය තෝරලා මල් වඩන් තොරන් ගහලා සරසනවා. ඒ සරසන්නේ සමහර වෙලාවට දෙමව්පියන්ට ආදරේ හින්දාම නෙමෙයි. තමන්ගේ තත්ත්වයට ගැලපෙන්න නෑ එනවනේ යාළුවෝ අවසන් ගෞරව දක්වන්න. ඒක නිසා මම මේ බණහන අයට කියනවා ළඟ ඉන්න අයට සලකන්න ඉන්නකොට මලාම වලලන්න. දැන් වෙලා තියෙන්නේ ඉන්න කවුරු වලලලා මලාම සලකනවා. ගුණ ගයනවා එහෙම එනවා. අර මාධ්‍යක මේක යන හන්ද මම සංස්කරණය කරලා බොහෝ දේවල් කියනවා. සමහර අය ඉන්නකන් තාත්තට ගහලා පාරේ දාලා මලාම මගේ ලෝකේ රජු උඹයි තාත්තේ කියලා තොරණේ ලියනවා කියන්නකෝ. එහෙම ලියනවා. ඉන්නකොටයි සලකන්න ඕනේ. මලාම එහෙම සලකන්න බෑ. පින් දෙන්න විතරනේ පුළුවන් නේ. එහෙනම් ඇලෙක්සැන්ඩර් රජුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. සමහරුන්ට ගෞරව නම්බු නාම පදවි තානාන්තර එම්බාම් එක VIP එහෙමව තියෙනවනේ අහලා. VIP නම් කමක් නැහැ VVIP කමක් නැතිනවා නම් ඒව කලාට කිසි වරදක් නැහැ. එම්බාම් එකේ විදිහට නෙමෙයි ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ඒක කියන්න එපා නේද? එම්බාම් එක VIP වුණාට ඊළඟ ප්‍රතිසන්දි VIP නෙමෙයි. ඒක පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නන මේ බණවලදී. නිසා අපිට ඉලක්කම් දෙකෙන් ඉවර වෙන ජීවිතයක් තියෙන්නේ. සමහරුන්ගේ ගොඩාක් account වල බින්දු වැඩි. ඒ බින්දු වලට වඩා වැඩි සංසාරේ උපදින්න තියෙන සහ ඉපදිච්ච බින්දු ගන්න. ඒකට ඉන්න තියෙන්නේ දැන් මේ ජීවිතේ ඉලක්කම් දෙකක්. ආන්ගේ ඉලක්කම් දෙක කිලිටි කරගන්නේ නැති තැනට තමයි අපි බණක් අහගන්න ඕනන්නේ. මේ ඔබට මාතෘකා කළ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයි. දෙවියෙක් ඇවිදින්න බුදුරජාණන් වහන්සේගෙන් අහන ලද ප්‍රශ්නාවලියකට දෙන එක පිළිතුරක්. දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නාවලියේ එක ප්‍රශ්නයක් තමයි කේනස්සු නීයති ලෝකෝ. බුදුහාමුදුරුවනේ සත්වයා මේ ලෝකයට පමුණුවන්නේ ගෙන්නන්නේ මොකකින්ද? ඇයි මිනිස්සු ඉපදෙන්නේ? කොටින්ම කියනවනම් සත්වයා කියන එක අපි පැත්තකට තියමුකෝ. සියලු සත්වෝ ඇයි ලෝකයට මොකකින්ද පමුණුවන්නේ කියලා අහනවා. ඒකට දෙන උත්තරයක් තමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඒක තමයි තේමාව.
ඒක ඕනනේ. ඇයි අපි ඉපදුනේ කියන්නේ? දැන් ඔය සමහර ළමයි අහනවනේ කියනවනේ. ඔය මගේ උපදේශන වැඩසටහන් වලදී සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයි කියනවනේ මේ අපිට ඕන හින්දා නෙමෙයි මේ ඉපදුනේ අම්මටයි තාත්තටයි ඕන හන්ද ඉපදුනේ. ඒ නිසා ඉතින් අපි බලා ගන්න ඕනේ අලු. ඒ ළමයිට මම ඔප්පු කරලා පෙන්නනවා අම්මටයි තාත්තටයි ඕන විදිහට එහෙම ළමයි ගේන්න බැරි බව. එහෙම කොහොම ගේන්නද? කොයිතරම් අම්මලා තාත්තලා ඉන්නවද දරුවෝ ගේන්න ඕන කමක් තියාගෙන ඒත් ලැබෙන්නේ නැති. නිසා මම මේ ලෝකේ උපදින්න ਸਰව සම්පූර්ණයෙන් පූර්ණේ කළ යුතු දේවල් ටිකකුත් තියෙනවා. ඒක නිසා ඒක කාටවත් වගකීම් දෙන්න බෑ. අනිත් කාරණාව බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුනහම අහන උත්තර ප්‍රශ්න බලන්න දාර්ශනිකයිනේ. කොහොමද සත්වයා ලෝකයට පමුණුවන්නේ? දැන් කාලේ කෙනෙකුට මේ මාකොළදී වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් මොනවා අහයිද? මන් දන්නවා අහන ප්‍රශ්න. ඇයි? එහෙම දන්නේ කොහොමද? අපෙන් අහනවනේ. අපෙන් අහන ප්‍රශ්න තමයි හාමුදුරුවනේ. බුදුහාමුදුරුවෝ ඔව්. ලංකාවේද? අනිවාර්යෙන් අහන පළවෙනි ප්‍රශ්නේ අහනවා. ඊළඟට පිරිනොම් පැවෙත් නේද? මගෙන් අහන හින්දා මම දන්නවා බුදුරජාණන් වහන්සේ කියොත් අහනවා. මම ඒගොල්ලන්ට දෙන උත්තරේ දැන් කියනවා. බුදුරජාණන් වහන්සේ කොහේ වුණත් වැඩක් නැහැ. උන්වහන්සේගේ දේශනය පටිච්ච සමුප්පන්නයි. ඒ පටිච්ච සමුප්පන්න දේශනය අතර නිර්වාණ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ප්‍රමාණවත්. සාහිත්‍ය විසඳන්න යන්නේ නැහැ. හැබැයි දැන් ගියොත් කැමරාවකුත් අරන් ගිහලා පොඩ්ඩක් එන්නකෝ වැඩ ඉන්නකෝ මෙතනින් ෆොටෝ එකකුත් ගහගෙන අර වගේ ප්‍රශ්න අහනවා. ඊළඟට තව අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ වැඩ ඉන්න පැත්තටද පහනේ තිරේ තියන්න ඕනන්නේ බටහිරටද උතුරටද? හයටම පහන තියන්නද? හයට තියන්න බැරුණොත් තරහ වෙනවද? අහන ප්‍රශ්න. කවුද කියලා ගෙදරකට හයටම පහන් තියන්න කියලා. මොන ලෝකෙ ගියත් 6 වෙනකොට හැල්මේ හති දාගෙන එනවා පහන තියන්න බුදුහාමුදුරන්ට. සමහර උපාසකම්මලට උය උයා ඉන්න ගමන් අමතක වෙලා 5:55 හැන්ද ඉනේ ගහගෙන එනවා දුවගෙන පහන තියලා යන්න. එහෙම දුව ඒ අමතක වුණාට දඬුවම් දෙන එකක් නෙමෙයි බුද්ධ ආගම. එහෙම ඒව නැහැ. හිත පහදවාගෙන යම්කිසි ආගමික කටයුත්තක් ආමිස වශයෙන් කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ හදවතේ. බුදු ගුණ හදවතේ දරාගෙන අත් දෙක එකතු කරලා බුදුරුවක් මවාගෙන බුදුරුවක් නැති තැනක වැන්දක් පින් සිද්ධ වෙනවායි කියනවා. ඒ නිසා අපි ඒ විදිහේ අර මුලින් කියපු විදිහේ මිත්‍යා දෘෂ්ටික ඒවට යන්නෙත් නැහැ. ඒවා ඉතින් අහලා වුණනම් දැනගන්න. එහෙම දැනගත්තයි කියලා ලොකු ගැඹුරු කාරණාත් ඒ වගේ නෙමෙයි. සංස්කෘතිකයි, සාම්ප්‍රදායිකයි සහ සාහිත්‍යයි. මේ ප්‍රශ්නේ ඊට වඩා බැරෑරුම්. ඇයි සත්වයා කොහොමද සත්‍යයා මේ ලෝකෙට පමුණුවන්නේ? පිළිතුර තමයි චිත්තේන නීයති ලෝකෝ. දේව පුත්‍රේනි සත්‍යයා ලෝකෙට පමුණුවන්නේ මොකකින්ද? චිත්තේන හිතින්. දැන් මලාම ගෙවල් වල මිනිය තියෙනවනේ. නැත්තේ මොනවද? ඇස් නැද්ද? ඇස් තියෙනවා. ළමයි අඬනවා. ඒ උනාට පේනවද? පේන්නේ නැහැ. එහෙනම් මොනවද නැත්තේ? හිත නැහැ, විඥානේ නැහැ, හඳුනා ගන්න බෑ. කොහෙද දැන් මේ විඥානේ තියෙන්නේ මලාට පස්සේ? පිට වෙලා. ඇඟ ඉතුරු වෙලා, හිත පිට වෙලා. අපි කියලා එහෙම හිතමු. එහෙනම් සංසාරෙත් එක්ක බැඳෙන්නේ මොන ශක්තියද? චිත්ත ශක්තිය, විඥාන ශක්තිය. කර්ම කරන්නේ ඇඟෙන්ද, හිතෙන්ද? අපව කල්පනා කරලා කියන්න ඕන. කර්ම කරන්නේ හිතෙන්ද, ගතෙන්ද? හිත මුල් වෙලා ගතෙන්. හිතෙන් කරනවා ටිකකුත් තියෙනවනේ. එහෙමනම් හිතනම් මුල් වෙන්නේ සියලු ක්‍රියාවලට. සියලු ක්‍රියා කර්ම බවට පත් වෙනවා. කර්ම වලට වචනයක් කියනවා සංකාර කියලා. මතකනේ? සංකාර කිව්වා. සංකාර වලට අනුරූපව සංකාරපච්චය
විඥානං කිව්වා. ඊට පස්සේ නේද විඥාන පත්‍ය නාම රූප කියලා කිව්වා. මම පාලි කියාගෙන යනකොට උපාසකම්මලාට හිතෙනවා ෂෝක් බණ කියලා. ඇයි? පාලිනි තේරෙන්නේ නැහැ වගේ. මේක හොද්දට තේරුම් ගන්න මම ඉතාලම දිගෑරලා සිංහලෙන් කියනවා. මං කිව්වා ඔබෙන් රිවිෂන් ගන්න පුළුවන් මට බණ මේ බණ වාරවල හිටියම. අපේ රටට වෙලා තියෙන්නේ සිලබස් කවර් ඈ. දැන් ඔය කිව්වේ සංකාරපච්ච විඥානල්ලු විඥානපච්ච නාම රූපල්ලු සිලබස් කවර්. එක්සෑම් ෆේල්. අපි බණ වලින් කරන්න ඕනේ නැහැ. සිලබස් ඔක්කොම කවර් නොවුනත් එක්සෑම් එක පාස් වෙන්න ඕන. සිලබස් කවර් නැති එක්සෑම් පාස් වෙච්ච අය ඉන්නවද? ඉන්නවා. මම මතක් කරන්නද? පටාචාරාකෝ මුළු සිලබස් එකම කවර්ද? කවර් නැහැ. එක්සෑම් පාස්. කිසා ගෞතමීකෝ සිලබස් කවර්ද? මල පුතා කරේ තියාගත්තා. මැරෙන බවවත් දන්නේ නැතුව. මල ගෙදරක් දැකලා තිබුණේ නෑනේ. අපි කොච්චර මල ගෙවල් දැකලා අනිච්චාවත සංඛාරා කියලා තියනවද? සිලබස් එක දන්නවා. එක්සෑම් ෆේල්. පටාචාරා වෙසක් එකට තොරණෙන් බලලා එනවා. කිසා ගෞතමී තොරණෙන් බලලා එනවා. ඒක නිසා ඒ විතරද සුනීත සෝපාකකෝ සිලබස් තිබ්බද? සුනීතලට සෝපාකලාට අස්සම් කරන්නවත් බෑ කන අක්සන ගහන්න. ඒ වුණාට අද ඒගොල්ලෝ ඉවරයි. අපි පොතුත් කියවලා බණත් අහලා සමහරු පොතුත් ලියලා මේවා විග්‍රහත් කරලා තාමත් සංසාරේ. ඇයි ඒ? සිලබස් එක විතරක් මදි. පිළිපදින්න ඕනේ. ඒක නිසා සංකාරපච්චය විඥානං කිව්ව විතරක් නෙමෙයි. ඒකේ අර්ථය තියාගන්න කොහොමද? එහෙනම් සිතුවිලි දැන් අර දන්න පාළි එකක් මම කිව්වේනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමේ කියන එක දන්නවනේ. ඒක තමයි මේ දිගහැරලා කිව්වේ. සිත තමයි සිතුවිලිත් එක්ක සම්බන්ධ. ඒක තමයි විඥානයේ හැටියට අපි සාංශාරිකව අරන් යන්නේ. හැබැයි පටිච්ච සමුප්පන්නයි මේ දේශනාවත් මමම උපදිනවා කියන්නෙත් නෑ. මම නෙමෙයිම කියන්නෙත් නෑ. එහෙමනේ කියන්නේ මේ වරද්ද ගන්න එපා. හැබැයි තේරුම් ගන්න මම කරන කියන දේවල් වල ප්‍රතිඵල තමයි ඊළඟ ප්‍රතිසන්දියත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේක පැහැදිලිද? මැරෙන බව පැහැදිලිනේ. මලොත් උපදිනවද? උපදිනවා. උපදින්නේ නැත්තේ කවුද? රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා උපදින්නේ නැහැ. ඉන්නේහා ඔක්කොම උපදිනවනේ. ඔව්. උපදින්නේ කොහෙද අපි? දෙවිලෝ බබලෝ සතර අපායි. මං කියවනේ හොඳයි. දැන් අපිට ලියමු මේක. මම කියලා ගන්න ඔබ. මම මල කොහෙද උපදින්නේ? හෙට මැරෙනවා. දන්නේ නැහැ. තව ටිකක් මම සරල කරන්නම්. කෙනෙක් මලොත් උපදින තැන කලින් කියන්න පුළුවන්ද? ඇයි බැරි? තාම වැදගත්. අද බන මේක රටට ලෝකයට ප්‍රචාරය කරන්න හිතපෙක තාම වැදගත්. මේ ප්‍රශ්න ඔක්කොටම තියෙනවා. කිව්වා හරි. චුතිසිතට අනුව තමයි ප්‍රතිසන්දිය. ඒක නිසා තමයි අපිට ඊළඟ උපදින තැන කියන්න බැරි. හරිනේ? බණක් ඇහුවාම වෙන්න ඕනේ පැටලෙන එකද පැටලිච්ච ඒවා ලියන එකද? ලියන එක. ඔන්න බලන්න පැටලිච්ච එකක් මම ලියන විදිය. සාකච්ඡා කරගමු ඈ. නංගම් කියන්න බෑනේ මේ දැන් මාධ්‍යෙන් කැමරාවක් ගහගෙන ඉන්න හන්දා. මේ කිව්වහම හැඟවුණු අමුත් එක්ක ඉන්නවා. ඔයගොල්ලෝගේ හඬ මේකේ පටිගත වෙන්නේ නැහැ කියලා මම දන්නවා වගකීම ගන්නවා මම ඒකට. එහෙනම් මේක මට ගහුවේ ඇවිල්ලා. සංගවුණු අමුත්ත මට කියන්න. අවංකම අපි කියමුකෝ. මේවා කියන්න ඕනේ. ශ්‍රී මහා බෝධිය පූජනීයයි. හැබැයි එක කාල පරිච්ඡේදයක දවසක ලේ විලක් වුණා. දලදා මාලිගාව පූජනීයයි දවසක ලේ විලක් වුණා. අරන්තලාවේ කහසිවුරු ලේන් නෑ වුණා.
කැපිතිගොල්ලෑව මහා ජන සංහාරයක් කළා. නන්දිකඩල් පුදුකුඩිරිප්පු කියලා රටේ පළාතක් තියෙනවා. දවසකදී ඒ ඛේදවාචකයේ නිම වුණා. මට කියන්නකො සැඟවුණු අමුත්තගේ නම. පුජ්‍යලෙක් ඉන්න ඕන. කිව්වා හරි. මම ඔබ හඳුනගත්ත පැහැදිලි නේද යාව? හරි. මට කියන්නකො අවංකවම 2009න් පස්සේ ඉපදිච්ච පොඩි එකෙක් ඇවිල්ලා අහනවා ආච්චි අම්මේ මාමේ නැන්දේ ඇන්ටි මොනවද කියලා. ඒ ඛේදවාචක වලට මුල් වෙච්ච අය නැති කලාලු. නරුවනේ. ඒගොල්ලෝ ආයි උපදින්න බෑනේ. ආයි උපදින්න ඕන. ඒගොල්ලෝ කොහේ ඉපදිලා ඇද්ද කියලා පොඩි එකා ඇහුවොත් දෙන උත්තරේ මට කියන්න. අන්න පැටලෙවිල්ල දැක්කද? හරියට විනාඩියකට කලින් කිව්වා මරනවා උපදිනවා හැබැයි සායනාස උපදින තැන කියන්න බෑ. අර මිනිහා ඉපදිච්ච තැන හරියට තක්කෙට කිව්වා. අන්න පැටලෙවිල්ල. ඒක ලිව්වම අද ඇති ඈ. කොහොමද එහෙම කිව්වේ? ඔබ හරි යම් ඔකට තියෙන පදනමක් කිව්වේ කරපු වැඩ බලලා. ඇත්තනේ මං අහන්නේ අනුන් කරපු වැඩ බලලා අනුන්ට ලියන මරණ සහතිකේ ඇයි Tamanට ලියාගන්න බැහැ? දැන් කො එතෙන්ට අර කියපු චුති විඥාන දැක්කද පටලැවිල්ල? ආන් ඔතන ලියා ගත්තොත් ඔබ අහපු හැම බණම පිළිපදින්න පුළුවන්. අපි ගොඩාක් බණ අහලා අමතක වෙන්නේ අපිට ওই පදනම නැති හන්දා. ඒක ලියන විදියම කියන්නද? කෙනෙකු හොඳයයි කියන තරමට කෙනෙකු ලොව හොඳ වෙන්නේ නැහැ. එයා නරකයි කියලා කිව්වත් නරක කෙනෙකුත් වෙන්නේ නැහැ. ඔබේ හොඳකම නරකකම ඔබ මිසක කිසිවෙකු දන්නේ නැහැ. හිතට එකඟව හොඳට හිටියම ජීවිතේ වරදින්නේ නැහැ. හෘද සාක්ෂි. මම දන්නවා මම කරන වැඩ නේද? සමහර වෙලාවට ලොවට හොරා කළ හැක මහ ලොකු වරදක්. හිතට හොරා නොකලක කිසිම කිසි දෙයක්. හෘද සාක්ෂි කතා කරනවා. ජනාධිපති නීතිඥවරු නඩු අහන්නේ පොඩි කාලයකට. ඒ වුණාට අන්තිම නඩු තීන්දුවේදී නීතිඥවරු නැහැ. අධිකරණයේ විනිසුරුවරු නැහැ. ඒ වුණාට නඩු අහනවා. මොකක්ද අහන්නේ? කවුද නඩු අහන්නේ? හෘද සාක්ෂිය නඩු අහනවා. ආන් එදාට තමයි කර්මයේ ධර්මයක් වෙලා ඉන්නේ. ඒක නිසා ඔබ හිතුවනම් ඇත්තටම ඊළඟ ප්‍රතිසන්දිය චුතිසිත නිසා කියන්න බෑ කියලා පදනම තමයි චුතිසිත වනාහි මරණකොට ඇති වෙන වෙනත් සිතුවිල්ලක් නෙමෙයි. කරන ලද දේවල් මතක් වීමෙහි න්‍යායාත්මක තැන. තව ටිකක් සරල කරන්න. කරපු දේවල් මතක් වෙනවා. නොකරපු මතක් වෙනවද? නෑ. ඊයේත් මම මාකොල්ල හිටියා. ඊයේ මාව දැක්කම මේ අය දන්නේ නැහැ. හෙට හිටියොත් දන්නවද නැද්ද? ඒ කොහොමද දන්නේ? අද දැක්කම හිතත් එහෙමයි. කරපුවා මතක් කර වෙනවා මිසක් නොකරපුවා මතක් වෙන්නේ නෑ. ඒ නිසා වැරදි අහුණක් නැතත් වැරදි වලට දඬුවම් ලැබුණක් නැතත් මරණාසන්න මරණ වංචකයේදී අහු වෙනවමයි. ඒක නිසා තමයි කිව්වේ චිත්තේන නීයති ලෝකෝ. හිත තමයි මිනිස්සු ලෝකයට පමුණවන්නේ. පැහැදිලිද? ඒ නිසානේ කිව්වේ යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. ආන්ගේ හිත দমনය කරපු එක්කෙනා තමයි මරණ බන්ධනෙන් මිදෙන්නේ. අපි දැන් බලමුද සසරට ගෙනියන එහෙට මෙහෙට අදින හිත පොඩ්ඩක් මේකප් කරන්න කොහොමද කියලා. දැන් ඇඟ මේකප් කරනවනේ. ඒක කමක් නැහැ. හොඳයි. ලස්සනයි. ඇත්තටම මම දන්නවා මේ බණ අහන්න එන්න කලින් හැමෝම කණ්ණාඩිය බැලුවද නැද්ද? බැලුවා. නේ? බලන්න නැතුව ආපු අයත් ඉන්නවා. අඩුම තරමේ දවසට කණ්ණාඩිය බලනවනේ. මූණනේ බලන්නේ. කණ්ණාඩියකින් ඉස්සරොම් බලන්නේ මොනවද? හැඩද? ඉස්සරොම් හැඩ බලනවද නැත්නම් අඩු බලනවද? අඩු බලන්නේ නේ.
අඩුනේ බලන්නේ. අඩු බලලා අඩු තියෙන තැන් දැක්කහම මොකද කරන්නේ? අඩු පුරවනවා. ඇත්ත කතාව ඒකනේ. අඩු පුරවලා කණ්ණාඩියට hina වෙලා බලනවා දැන් හැඩද කියලා. හැඩ නම් බහිනවා එළියට. හැඩ නෑ වගේ නම්. තව අඩු කරනවා. එතකොට මොනවද වෙන්නේ? ලස්සනයි. එහෙමනේ ඇත්ත කතාව. හිත දිහත් එහෙම බලන්න කියනවා. හිතෙත් අඩු තිබුණාම කැතයි. ඒ හිතේ කැත පේන්නේ කොහොමද? මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. හිත කැත කරගෙන කතා කරපුවාම කැතයි වචන. වැඩ කැතයි. අවලස්සනයි. ප්‍රතිඵල මොනවද? දුකක්මයි. පළවෙනිම ධම්මපදේ උගන්වන්නේ එහෙම නේද? ඒව දන්නව මේ ඔක්කොම හොඳයි. මම මේ දන්න ටික ඇතුලේ ස්පීඩ් එක විතරයි කියන්නේ. ඒ දන්නේවා එකතු කරනවා මේ. එහෙමනම් හිත කියන එක කිලිටි වෙනවා. හිත කිලිටි වෙන්නේ මම නරක හන්දද එළියේ මට අහුවෙන ඒවා නරක හන්දද? එළියෙන් නරකයි. මේ දහස් පෙතිය මල් නේද? මේ දහස් පෙතිය මල් අයින් කළා මෙතන රෝස මල් තියෙනවා. දෙකම දෙපැත්තේ තියෙනවා. කට්ටියක් රෝස මල් තෝරා ගන්නවා, කට්ටියක් දහස් පෙතිය තෝරා ගන්නවා හොඳයි කියලා. ඒ කොටස් දෙකෙන් හොඳම කට්ටිය කවුද? රෝස තෝරන අයද දහස් පෙතිය තෝරන අයද? ඒක සාපේක්ෂයිනේ. ඒක සාපේක්ෂයි. කැමැත්තට තමයි එහෙම වෙන්නේ. මම මේ කියන්න හදන දේ තේරුම් ගන්න ඕන, තේරුම් කරන්න ඕන නේද? හොඳේ. එකම රූපයක් දෙන්නෙකුට දෙවිදියකට තමයි දැනෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ රූපෙද දැනෙන විදියද? මේ වෙනකල් හිතාගෙන හිටියේ හිත කිලිට කරන්නේ එළියේ තියෙන ඒවා කියලා. ඇත්තටම කොහෙද තියෙන්නේ කිලිට්ට? මෙතන. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් තියෙනවා. එළියේ බාහිර දේවල් වල නෙමෙයි රාගය තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්පවල. ඉතින් අපි පොත් මෙච්චර කල් මොනවද දන්නද කරන්න හැදුවේ? අපිට ඕන විදිහට එළිය හදන්න හැදුවා. අපිට ඕන විදිහට එළිය හදන තාක්කල් අපිට වරදිනවා. බුදුරජාණන් වහන්සේලා මොනවද කරලා තියෙන්නේ? ලෝකේ තියෙන දේට අනුගත වුණා. ඒක ඇත්ත කතාව. අපිට වෙලා තියෙන්නේ අපිට ඕන විදිහට ලෝකේ හදන්න ගිහිල්ලා අපි ගැටෙනවා. මහත්තුරුන්ට ඕන විදිහට නෝන්ලා ඉන්න ඕන කියලා හිතුවොත් මහත්තුරුන්ට වරදිනවා. නෝනලා හිතුවොත් මහත්තුරු අපිට ඕන විදිහටම ඉන්න ඕනේ කියලා වරදිනවා. දෙගොල්ලෝ ඉන්න ඕන කොහමද? 50 හොඳේ. නැත්තම් ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන් අර ආඳුර ඇවිදilla කියලා ගියා බන අද මට ඕන විදිහට ඉන්න දෙන්න ඕන. ඒව බෑ. මේ කියන කාරණාව සංකීර්ණයි. මට හිතෙන හැටියට අනිත් කෙනාව පාලනය කරන්න ගියපුවාම මට ගැටෙන්න වෙනවා. ඇයි? එයා ජීවත් වෙන්නේ එයාට ඕන විදිහට. ඥානවන්ත මම මොනවද කරන්න ඕන? එළියේ තියෙන එකට උපදෙස් දෙනවා, මඟ පෙන්නනවා, ප්‍රතිඵලේ බාර ගන්නවා. කොතනකදී හරි බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ගේ කණෙන් අල්ලගෙන ඇවිදලා මස් වෙනා වෙච්ච පන්සලේ බලහත්කාරකමෙන් හිටියද? තියාගත්තද? නැහැ. අන්තිමටම අපි ලිව්වා අයියෝ ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දක් නොදුටු මොක්පුර. අහෝ අනුකම්පා කළා. අපිට ඕකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. මම කියන එකටම වෙන්න ඕනේ. වරදිනවමයි. ඒක නිසා හිත කිලිටි වීමට නියමිතයි. කිලිටි වෙන හිත එතනම සේදුවොත් විතරමයි ඒ හිතේ පාරිශුද්ධත්වයට එන්නේ. පිරිසුදු හිතින් හිතලා වැඩ කළොත් වැඩ පිරිසුදුයි. ඒව තමයි අවසානයේ එනං චුතිසිතට එන්නේ. ඇයි ඒවා එන්නේ? කරලා තිබිච්චව තමයි එන්නේ. හිත ඉතින් කිලිටි වෙන විදිහ මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දෙකක් තුනක් මං ගෙවල් වලට ඕන හන්ද මනෝ උපදේශනය කරන හන්ද මගේ අත්දැකීම් කියන්නම් එළියේ තියෙනවා.
එළිය තියෙන. එතකොට මේක හරි ලේසි. ප්‍රායෝගිකව විසඳ ගන්න. මේ හිත උඩින් මෙහෙම ඇඟෙන් තිබ්බට යට මහ අමුතු අරගල ගොඩක් කරනවා. ඒක තමයි ඇත්ත කතාව. සමහරුන්ට මෙහෙම වාඩි වෙලා හිටියට කොච්චරවත් අනුන්ගේ දකින්නකො කන්දක් තරම් හොඳ පේන්නෙම නැති වෙලා චූටි නරකක් තියනව නේද? ඒක කන්දක් වගේ පේනවා. කාටද පේන්නේ? හිත කිලිටි වෙච්ච අයට. හිත අපිරිසුදු වෙච්ච අයට. පිරිසුදු වෙච්ච අයට ඕක අනිත් පැත්ත කොහමද? සමහරුන්ගේ වැරදි කප්පරකට කන්දක් වගේ තියනවා. හොඳ තියෙන්නේ ටිකයි. හිතේ කිලිටි නැති මිනිහට මොනවද පේන්නේ? හොඳ ටික පේනවා, හොඳ කන්දක් වගේ. එහෙම බලන්න පටන් ගන්නකො. එහෙම පටන් ගත්තොත් බලන්න හිත නිවෙනවා. ඒකට මේ හිත මොකද්ද කියන්නේ? අඩු දැක්ක ගමන් අඩුම බලහන් කියනවා. එහෙම කියනවා. පුරුදු කරන්න. කිසිම කෙනෙක් මේ ලෝකේ කළුම කළුයි කියලා චරිත නැහැ. සුදුම සුදුයි කියලා චරිත නැහැ. මේ දෙකේ සම්මිශ්‍රණයක් තියෙන්නේ. ඒක නිසා මිනිස්සු දිහා පූර්ව නිගමන වලින් බලන්නේ නෑ හිත පිරිසුදු තියන අය. අද උදේ සිද්ධියක් මට කියන්න පුළුවන්. අද උදේ සිද්ධියක්. එක නෝනා කෙනෙක් මහත්යව බලෙන් තමයි මං ගාවට එක්කගෙන ආවේ උපදෙස් ගන්න. හාඳුරු කියන්නකො බලන්න මං දැක්කා මහඳුරට මොනවද හිතෙන්නේ කියලා මට නිකන් ලෙඩ වගේද? එහෙම කියලා ඇහුවා. මං කිව්වා ඉතින් මට එහෙම එකක් පේන්නේ නැහැ. අනිත් එක මම තව කෙනෙකුට නිගමන දෙන්න තරම් සුදුසුත් නැහැ. එහෙම සාධාරණත් නැහැ. හැබැයි මට කතා කරන විදිහට සහ කතා බහ කරගෙන යනකොට කියන්න පුළුවන් ඇතුලේ මොකෙක් හරි අවුලක් තියනවද කියලා. අපි කතා කරමු. කියලා කතා කළා. මම මේ ඕනවට නෙමෙයි ආවේ. මොකද මම හිතන ඔක්කොම ටික හරි මේ නෝනා ඉන්නෝනේ. නෝනාගේ හිත හදන්න ඕන හින්දා තමයි ඔබ වහන්සේ බලලා යන්න ආවේ. ආව හින්දා කතා කරමු. මගේ කිසි අඩුවක් නැහැ. මම සම්පූර්ණයි. උපදේශ ඕනේ අපේ නෝනාට තමයි. කියලා නැගිටලා ගියා. මං ඉතින් කසාද බැඳලා අවුරුදු කිහිපයක් ඉන්න හන්ද මොකුත් කිව්වේ නැහැ. මං ඉතින් ඒ නෝනාට අනිච්චවත සංඛාරා කියලා කියන්නත් හදලා කෙනෙක් හිතුවොත් මම තමයි හරිම හරි කියලා 100%ක් එතනම වැරදි. එතන වැරදි. ඇයි ਸਰව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. ඒ නිසා ගෙවල් ඇතුලේ කවුරු හරි තාත්තාකම ඇතුලේ ස්වාමියාකම ඇතුලේ හිතාගෙන ඉන්නවනම් මම හිතන පතන කියන හැමදේම හරි කියලා එතෙන්ට කවුරු හරි මැදිහත් වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? හරි කියලා හිතාගෙන ඉන්න අයට ඉක්මනටම වරදිනවා. වරදින්නේ කොහොමද? මං හිතන විදිහට අනිත් අය වැඩ කරන්නේ නැති වෙන හැම වෙලාවකදීම මම ගැටෙනවනේ. ඒකනේ වෙලා තියෙන්නේ. මම ගැටෙනකොට මොකද වෙන්නේ? මගේ සංකල්ප සංවේදන නරක වෙනවා, කිලිටි වෙනවා. කිලිටි වුණොත් වැඩ කිලිටි වෙනවා. වැඩ කිලිටි වුණොත් ඊළඟට දුකක් වෙනවා. මම කියන එකක්ද නෑ නේද මේ? මනෝපුබ්බංගමා කියන ගාථාවේ තේරුමනේ මේ කියන්නේ. එimhe නිදර්ශන මතක ඇතිනේ. චක්කුපාල හාමුදුරුවෝ ඇස් වෙදෙක්නේ. කලින් කාන්තාවන්ගේ ඇස් හොද කළා, ලෙඩුන්ගේ ඇස් හොද කළා. හැබැයි කාන්තාවකගේ ඇස් තමන්ම සනීප කරපු ඇස් දෙක අන්ධ කළා. මොන හිතින්ද? කිලිටි හිතින්. රහත් වෙලා ඒත් විපාක දුන්නා. බුදුරජාණන් වහන්සේට වැළඳිච්ච කොන්දේ අමාරුවක් තිබ්බා. මේක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කියන්නේ හොඳේ. උන්වහන්සේ මතක් කරනවා මම හොඳ මල්ලෝපර සූරයෙක්. මට පුළුවන් එකෙක් අත් දෙකට අරගෙන උස්සලා පොළවේ ගහන්න. මම ඒ කාලේ හැම ගැහුවා. ගැහෙනකොට පොල් වැදිලා කොන්ද කැඩුණා මිනිස්සුන්ගේ. මේ බුදු වෙලත් ඒකේ විපාක එනවා. මේවට එක මං ඇයි කියන්නේ? බුදුවරුන්ටත් එහෙම ආවනම් අපිට එන්නේ නැත්තේ නෑ. අපිට එන්නේ නැත්තේ නෑ. කිලිටි හිතකින් යමක් කළොත් අනිවාර්යයෙන්ම විපාක එනවා. හැබැයි විපාක යටපත් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් කපලා දාන්න නෙමෙයි. දැන් අපි මේ බණ අහගෙන ඉන්න අයට ඕනෙන්නේ කරපුවා ගැන හිත හිතා දුක් වෙන්න නෙමෙයි නේද? අඩුපාඩු වෙලා ඇත්නම් ඒ වගේ උඩ එන්නනේ. ඒකටත් උපක්‍රමයක් දේශනාවේ තියෙනවා. ඒක මෙහෙමයි. ලුණු කැටයක් ගන්න කියනවා. ලුණු කැටයක් අරගෙන මේ වගේ කෝප්පයකට දාන්න කියනවා. දැම්මහම කලවම් කරලා මේ කෝප්පේ ලුණු රහ වෙනවා. ඒ කෝප්පෙටම දාපු ලුණු ප්‍රමාණය ලිඳට දාන්න කියනවා. කලවම් කරන්න කියනවා. ලිඳ ලුණු රහට හැරෙනවද? නෑ.
මොකක්ද ඒකේ පාඩම? සමහර ඒවා ටිකක් කිරිලා ඇති. ඒ ටික නතර කරන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ගොඩක් කරන්න ඕනේ. මේ ඉන්න අයගේ මොන හරි පව් සිද්ධ වෙලා ඇති මේ බණහන ලංකාවේ ඕනම කෙනෙකුගේ. ඒවම හිත හිතා හිටියොත් තව ඒක පැටව ගන්නවා. වෙන්න ඕනේ ඊට ප්‍රතිවිරුද්ධ දේවල් වැඩි කරන එක. ලුණු ලින්දට වැටුණා වගේ සම්පූර්ණ එක දියාරු වෙයි. විපාකත් නොදෙයි රහත් වෙලා සසරෙන් එතර වුණොත් නේ. ඒ නිසා ඒව යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ හිත මතක තියාගෙන ඉන්න ඔබට මට හිතන විදිය පවත්වා ගන්න එකක් පුළුවන් එකක් නෙමෙයි. සමහර උන්ට හිත කොච්චර තුවාල වෙලාද රිදිලාද කොච්චර කිලිට වෙලාද කියලා හිතෙනවා. කොහොමද දන්නවද? කිසි කෙනෙක් කිසි වරදක් කරලා නැහැ හොඳේ. මේ හිතේ තියෙන නරකකම තමයි. කිසි වරදක් කරපු නැති උන්ට හරියනව නේද? වාහන අලුතෙන් ගන්නවා, ගෙවල් හදනකොට නිකන් හිතනවා නිකන් අපේ උන්ට බෑ මුන්ටම හරියනවා වගේ එකක්. එහෙම එනවා. ඒ කිලිටි හිත්වල ස්වභාවය. මගුල් ගෙවල් වලදී මුණ ගැහුණාමත් ඉතින් ඉඹලා හක් කරලා ෂෝක් වාහනයක් ගත්තලුනේ කියනවා. ඔස්සුම් කියලා හූල්ලනවා. උන් තමයි හරියන්නේ. අපේ කාට බෑ කියලා. මේ පැත්තේ අය නෙමෙයි. එහෙම නෙමෙයි. කිලිටි වුණාම හිතවල අපි දන්නේ නැහැ. ඊළඟට මම මේ ටික කියන්නේ ඇයි? තමන්ගේ හිත ඇත්තටම කිලිටිද කියලා තමන් හොයා ගන්න ඕනේ. වරද සමහර මේ පුතජන මිනිස්සුන්ගේ චූටි වැරදි වෙනවා. වරද ඊටාම සුළුයි. කේන්තිය ඊටාම ලොකුයි. පින්කම් කරනකොටත් එහෙමයි. මම ඒක අත්දැකීමකින් කියාගෙන මේක නතර කරන්න. මල් ලක්ෂයක පූජාවක් හදන තැනක මම වැඩිය බණ කියන්නේ. ලොකු කලබලයක්. ලක්ෂ 70ක්ද කොයිද වේදම් කරලා පින්කමට. මේ වේදම් කරපු එක්කෙනා මට ඇහෙනවා පිටිපස්සේ ඉඳන් කෑ ගහනවා කාට හරි හොඳ වගේ බනිනවා. දැන් බනට මම වඩම්මලා මේ වගේ තිරයක් ගැහුවා මේගොල්ලන්ට මාව පේන්නේ නැහැ. අනිත් එක කේන්ති ගත්තාම ඉතින් තිර ගහන්න ඕනෙත් නැහැ. ඉස්සරහින් එක පේන්නෙත් නැහැ. එහෙමනේ. දැන් ඔය කේන්ති නිවුනාම කියන්නේ තමුසෙත් එතන හිටියද? ඔයත් හිටියද? මම ඔයාට නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ කේන්ති ගත්තාම පේන්නේ නැහැ. එහෙම එකක් වෙනවා. දැන් කේන්ති අරන් බයිනෝ ඉවරයක් නැහැ. මට බන කියන්න කලින් හිතුණා මේගොල්ලෝ මේ ලක්ෂ ගාණක් වේදම් කරලා කරන පින්කමෙන් ප්‍රයෝජනෙ ගන්න නැහැ. මොකද පින්කම තියෙන්නේ මල් පූජාවේ නෙමෙයි ඒකත් එක්ක සම්බන්ධ වෙන හදවතේනේ. හිමීට වටෙන් කතා කරගෙන පැන් වේදුවක් ගෙනලා මම මොකද ප්‍රශ්නේ? ඒ හඳුනට මොකක් කරේ දැනනවද? මම නෑ මට ඇහුණා ඔබතුමා බනිනවා. මං කවකම කිව්වා. ඔව් හඳුනනේ. මගේ පින්කම කෑවා කිව්වා. එහෙමම කිව්වා. මං ඇයි? අපි මේ ලක්ෂේම මල් පූජා කරන්න හිටියේ සුදු නෙළුම්. මල් ඕඩර් කාර්යය එවලා තියෙන්නේ රතු නෙළුම් කිව්වා. අන්න වැඩේ. අංගහා වාඩි වෙන්න. මම බනට කිව්වම එහෙම. සුදු නෙළුම්ද රතු නෙළුම්ද සුවඳවත්ය පැහැපත්ය මඩේ හටගන්නේය උඩ පිපෙන්නේය ඒ වුණාට පරවන්නේය. දෙකම පර වෙනවනේ. එතකොට සුදු වගේ වෙනම බලයක් රතු වගේ වෙනම බලයක් නැහැ. මං කිව්වා නේද අපි තමයි ඇවිස්සෙන්නේ එළියින් සිද්ධ වෙන සිද්ධි අපේ කරගෙන. මල් පූජාවට කරන්න කිව්වේ කොහොමද? පුප්පම් මිලා යාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භවම්. ප්‍රශ්නේ උනේ මොකද්ද? සුදුමයි පූජා කරන්නේ කියලා හිතාගෙන හිටියා. ඕඩර් එක දෙපැත්තට මාරු වෙලා ගියා. තව තැනකට සුදු ඒවා ගියා මෙතෙන් රතු ඒවා. මල් ඕඩර් ගත්ත එක්කනට වැඩක් නැහැ කොච්චර පූජා කරනවද? එයාගේ බිස්නස් එක යතලා. සංනිවේදනයේ ප්‍රශ්නයක් තිබිලා මාරු වුණා. ඒ උනාට දැක්කද අතරමං වුණා පින්කම ඇතුලේ. අතරමං වුණා. කිසිම වෙලාවක දැන් ලක්ෂ ගාණක් වේදම් කරලා පින් කරගෙනද ඊට පස්සේ මට කිව්වා හාමුදුරුවෝ වෙලාවට ওই බණ ටික කිව්වා. එහෙම නැත්තම් මගේ සල්ලිත් ඉවරයි. මගේ හිතත් ඉවරයි කිව්වා. අංක මහත්තයා ලක්ෂයක් පූජා කළත් මල් පර වෙනවා බව දන්නවනම් විතරයි පින් සිද්ධ වෙන්නේ. විදර්ශනාවක් වෙන්නේ. පාට වැඩක් නැහැ. පැහැය වැඩක් නැහැ. මලක් කියන්නේ ජීවිතයක්. ඉන්නකල් සුවඳයි. පිපිලා තියෙනකල් මල් සුවඳයිනේ. ඒ වගේ මිනිස්කම සුවඳවත් වෙන්න ඕන කියලා දැනගන්න. කොච්චර සුවඳ වුණත් නැතත් ඇලෙක්සැන්ඩර් රජුරෝ වගේ. සුවඳ වුණත් නැතත් පර වෙනවමයි. පෙති හැකිලෙනවමයි.
නැති වෙනවමයි. ඕක මලකින් නොදැක පාට පස්සේ දුවන්න එපා කිව්වා. එච්චරයි. ඒ හින්දා හිත හදාගත්තා. මම මේකට කියන්න හදන්නේ. හිත ආන් එහෙම ටිකක් හරි කිලිටි වෙච්ච වෙලාවේදී කරන වැඩ සංස්කරණය කරගන්න. මනෝවිද්‍යාවේ උපදේශනේ ගොඩාක් දේවල් තියෙනවා මේවට එකතු කරන්න. අර මේක මාධ්‍යයක් ඇතුලේ ප්‍රචාරය වෙන හන්ද මම ගොඩාක් මනෝවිද්‍යාව එකතු කළේ නැහැ. ගෙවල් ඇතුලේ මට යෝජනාවක් කරන්න තියෙනවා. හිත කලකිරන වෙලාවට නිහඬ වෙන්න. සමහර අය ඉන්නේ කොහොමද දන්නවද? ඉවසලා බැරිම තැන දෙකක් කිව්වා හාඳුරන්නේ අය ওই ගෑණි මගේ මුණ බලන්නේ නැහැ. හරි ලොකු වැඩක් කරා කියලා හිතෙන්නේ. ඉවසලා බැරිම තැන දෙකක් නොකිය ඉවසන්න පුළුවන් නම් ඔබ දිනු. බුද්ධ දේශනාව තියෙන්නේ කොහොමද? ජිතංව රක්වේ අනුවේසනෝසියා. මනුස්ස ජීවිතේ දිනාගත්තේ බොහොම අමාරුවෙන්. පරදින්න එපා. පරදින්නෙම හිතින් හොඳේ. ගෙවල් දොරවල් නැහැ කියලා මිනිස්සු පරදින්නේ නැහැ. දරුවෝ ඉගෙන ගත්තේ නැහැ කියලා පරදින්නේ නැහැ. උගන්නන්න ඕනේ ඒවා ඕන. භෞතික මොනවා තිබුණත් නැතත් මිනිස්සු පාස් ෆේල් නැහැ. හිත කිලිට නම් මිනිස්සු අසමත්. හිත පිරිසුදු නම් මිනිස්සු සමත්. පිරිසුදු හිතකින් කතා කරන්න. ඒකට මනෝවිද්‍යාව එක කුසලතාවයක් විතරක් මම කතා කරනවා. එම්පති සහකම්පනය. දියුණු කරන්න ඕනේ. මට වෙන දේ අනිත් අයට වෙන එක රිදෙනවා අකමැති දෙයට අකමැති. තව කෙනෙකුට රිදෙන එක මටත් දැනිලා මම එයාට ඒක ප්‍රකාශ කරන්න ඕන. එයත් එක්ක හිත ගන්න ඕන කියලා හිතෙනවා නම් හිත අපි සහකම්පනයෙන් යුක්තයි. පව් කරන්නේ නැහැ එහෙමයි. මං කියනවා සමහරුන්ගේ ජීවිතවලට ලොකු ගොඩාක් වරද්දලා ඇති. ඔව් හඳුරන්නේ අපිට වැරද්ද වෙන කවුරක්වත් නෙවෙයි. අපි ළඟ හිටපු යොමු කිව්වා. ඔව්. අපි වැඩිපුරම රිදව ගන්න අපි ළඟ හිටපු අයගේ. අපේම අයගේ. ඒක රිදෙන්නේ අපේ වෙන තරමටමයි. අර ලංකාවේ වචන තුනක් තියෙනවා වැරදි. නෑයෝ, වේයෝ, මීයෝ. එකයි කියනවා. මීයෝයි වේයෝයි එකයි. සත්ව කුලේ තිරසක්. නෑයෝ කොහොමද දෙන්න වැටුනේ? එහෙම වෙන්න බෑ. හැබැයි වෙලා තියෙනවා ඈ. මම යන හැමතැනම මට කියනවා ඔය මේ වේයෝ වෙනකොට සමහර පළාත්වල කාවලු මොනවා වුණත් කමන්නේ තිරසන් යෝ කුලේනේ. මිනිස්සයා එතෙන්ට වැටෙන්න බෑ. සහකම්පනයේ යුක්ත වෙන්න ඕන. සහකම්පනයේ යුක්ත වෙච්ච කෙනා අනිකට කවදාවත් රිදවන්නේ නැහැ. ඒ රිදෙන එක්කෙනාවත් සනසවනවමයි. ඒ උනාට බන අහගෙන ඉන්නකොට සමහරුන් හිතන හාමුදුරුවෝ නම් ඔහොම දෙසලා යයි. අපි නිදන්නේ උන් අපිට කරපුවා කියලා හිතනවා හොඳේ. නෙමෙයි හිතනවා. මං කියන්නේ ඉතින් උන් ඒක කරලා ඉවරයිනේ. ඉවරයි නම් මොකද කරන්නේ? අපි බන දන්නවා මං කිය සිලබස් කවර අර සෙන් කතා දන්නවා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගමනක් ගියාය. ගඟෙන් එතර වෙන්න තිබුණාය. එතන කාන්තාවක් හිටියයි. ලොකු හාමුදුරුවෝ කරේ තියාගෙන එතර කළාය. පන්සලට ගිහලා පොඩි හාමුදුරුවෝ ලෙඩ වුණාය. මොකද පොඩි නම කියලා ඇහුවාම හාමුදුරුවෝ කාන්තාවක් කරේ තියාගෙන එතර කළාය. අපිට කියලා තියෙන්නේ අදස්සනම් අබාසනම් කතා කරන්න එපා බලන්න එපා. හොඳයි හාමුදුරුවෝ කර තියාගත්ත එක. ඉතින් පොඩි නම මම කරෙන් තියලා බිම තියලා ආවා. ඔබ වහන්සේ පන්සලට මරන් ඇවිල්ලානේ කියලා බණ දන්නවා. දැනගෙන අනුන්ගේ කෙහෙල් මං කරේ තියාගෙන ඉන්නවා. බණ දන්නවා. අනුන් අපිට කරපු කියපුවා හිතේ තියාගෙන නිදා ගන්න ඕන කල්පනා කරනවා. මට මෙහෙම කිව්වනේ. මට මෙහෙම කළානේ. ඉතින් වැඩක් නෑ එහෙම. කරපු කියපු ඒවා එතනින් ඉවර කරගන්න පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න තමන් වෙනුවෙන්. මට ඔහොම කියන්නේ නෝඩ එක තාත්තාගෙන කිව්වා හාමුදුරුවෝ මොනවා කිව්වත් මට දුව නම් ලං කරගන්න බෑ. ඇහි තියාගෙන හැදුවේ පැනලා ගියානේ කිව්වා. ඉතින් පැනලා ගිහලා ඉවරයිනේ. අය මොනව කරන්නේ? ඇයි දැන් තාම ඔළුවේ තියාගෙන ඉන්නේ? ඔබට මිනිස්සු වරද්දලා ඉවරයිනේ. වරද්දලා ඉවරයි. ඒක ඉතින් අතහැරියා. සමහර වෙලාවට 1985 තමයි වරද්දලා තියෙන්නේ. 2025 දෙවෙනි පරම්පරාවේ මඟුල් ගෙදරට ප්ලේට් එක ලියනකොට කියනවා සුදු බාප්පලා ගෙදරට ඔක්කොටම කියන්න ඕනේ දෙන්නෙකුට කියන්නේ. මහයොන්ට ඕනේ නැහැ කියනවා. ඇයි? මගේ පර්චස් එකක් ලියාගත්තලු වැඩියෙන් දාලා. 85. කොච්චර කල්ලි අවුරුදු 40 කියලා තාම කුණු ඔළුවේ. බුදුරජාණන් වහන්සේ මතක් කළානේ කොහොමද? අතීතං නානු සෝචන්ති නප්ප ජප්ප මනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදසි. සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න එක අතීත කුණු අතාරිනවා. ඒක පොතේ නෙමෙයි තියෙන්න ඕනේ හිතේ. ඒ නිසා මේ වස්තුන් මාසේ අහන බණ ඇතුලේ පුළුවන් නම් ওই තියෙන ඇරියස් මෙන්න මේ පන්සලේ කොහෙන් හරි තියලා යන්න. ඒකෙන් කියන්නේ අපි ඔක්කොම ආයෙ යාළුවයි කියලා බදාගන්න කියලා නෙමෙයි. හිතේ තියාගෙන වද වෙන්න එපා. මොකද අනිත් අය අපිට කොහොමදත් හදන්න බෑ. ඒ අය ඒගොල්ලන්ගේ මට්ටමට හැසිරෙයි. අපි ඊට වඩා උසස්. මම හැම වෙලාවෙම එහෙමයි කියන්නේ. අනුන්ගේ ලෙඩට අපි බෙහෙත් බොන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අනුන්ගේ ලෙඩ ඔක්කොටම අපි තමයි බෙහෙත් බොන්නේ. හරියන්නේ නැහැ. නිසා මේ බණ ටික ඕනන්නේ ආන්ගේ හිත හදාගන්න හේතුව සසරට අපි බැඳෙන්නේ හිතත් එක්ක. හිත කිලිටි වුණොත් කිලිටි සසරක්. හිතට වැරදුනොත් සසර වරදිනවා. වරදින හිත පිරිසුදු කළොත් සසර හරියනවා. හරියනවා කියන එකේ තේරුම උපදින තැනකදී අපි කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වෙන්න පුළුවන් එතනදී. ආන් එතෙන්ට බාධාවක් දැන් නිතර හිත කිලිටි වෙන එක. යෝජනාව කිලිටි වෙන තැන හිත හොදමු. සුදු රෙදි වලට පැල්ලමක් වැටුනහම ගෙදර යනකල් ඉන්නේ නැහැ. ওই දාන පොළවල් වල එහෙම හොදි ටිකක් සුදු ඇඳුමට වැටුනහම හොද්ද දීලා ළඟ එක්කෙනාට එයා දුවන්නේ ටැප් එක ගාවට. ඒ වෙලාවෙම පොඩ්ඩක් ඔක අතුල්ල ගත්තොත් ගෙදර ගිහිල්ලා මොකක් හරි කරගන්න පුළුවන්. ඒ ඇඳුමට ආදරේ හන්දා. ඇඳුමක් නම් කඩෙන් හරි ගෙන හැකිනේ. හිත කිලිටි වෙනකොට කාගෙන් ඉල්ල ගන්නද? කිලිටි වෙන තැනම හොදන්න. එච්චරයි. කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඕනනම් විනාඩි 10ක් විතර ඉඳලා මටත් මෙහෙම වුණානේ. ඉතින් මට වෙන එක අහන්න එකක් ඇයි බුදුහාඳුරන්ටත් එහෙම වුණා නම් දැන් ගොඩාක් අය කියන්නේ හාන් කවිසියක්වත් මම දන්නේ නැහැ. මෙච්චර හොඳ මට තමයි මුන් ඔක්කොම මෙහෙම කියන්නේ. ඒක මහලුකු දෙයක් ඈ. රහසින්වත් පවු නොකර බුදුරජාණන් වහන්සේටත් හදපු කතා තියෙනවා නම් ඕනතරම් ඔබ මම මොක්කුද? අඩුව තියෙන කොතනද? මම හිතන් ඉන්නවා මට වරදින්න බෑ. මට කතා හැදෙන්න බෑ. ඒක අපි අනෝනකමක්. ඒ නිසා එළියෙන් එන දේවල් වලින් අදින් පස්සේ හිත කිලිටි කරගන්න එක අවම කරගත්තොත් මේ බණ ටිකේ ආශිර්වාදය ඔබට ලැබෙයි. එසේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ දේශනාව સમાપ્ત කරන්නේ. දේශනාවේ දායකත්වයන් පිළිබඳව මම මුලින් සඳහන් කළා. ඒ නම් සඳහන් කරන්නට යෙදුන සියලු දෙනාම පින්කමේ දායකත්වයේ දරුවා. ඒ දායකත්වයේ දරපු අයගේ නම් ටික මම මතක් කළා. ඒ අය පින් අනුමෝදන් කළ යුතුව තිබිච්ච නම් ටික මම මතක් කළා. ඒක නිසා මේ දේශනාවේ දායකත්වයේ දරපු හැම දෙනාගේම අරමුණු වල තිබුණා මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම. ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ නමින් දේශනා කළ මා නමින් කෙනෙක් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙනවා නම් ඔබෙන් මගෙන් ඒ හැමත මේ පින් අනුමෝදන් කරමු. මේ දේශනාව ලක්වාසී ලෝවාසී බොහෝ දෙනා ශ්‍රවණය කරાવી. ඒ ශ්‍රවණය කරන මේ මොහොතේදී ඔබ නමින් යමෙක් පින් බලාපොරොත්තු වෙනවා. ඒ හැමතත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේම පරලෝකගාමී ජීවිතය සුගතිගාමී වෙත්වා. දුකක නම් සැපවත් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් මළගිය සියලු ඥාතීන් නිවන් අවබෝධ කරත්වා කියලා සාදු කියලා පිළිදෙන්න. ධර්ම දේශනාවේ දායකත්වයේ දක්වපු සැමටත් මේ පවුල් වල සියලු දෙනාටම දේශනාව ශ්‍රවණය කළ ඔබ රටවාසී ලෝවාසී සියලු දෙනා ඔබට මෙබඳු පින්කම් සිද්ධ කරන්නට අත්වැල සපේන අනුශාසනා දක්වන මේ වස්තු මාසයේ මේ විහාරස්ථානයේ වස් ශික්ෂාපදේ සමාදන් වෙලා ආරක්ෂා කරගෙන ඔබට කටින පින්කමකට අවස්ථාව සලසලා දුන්න නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ රටට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම යතිවරයන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ වාසනාව ලැබේවා. සැලසේවා. සියලු දෙනාගේ ජීවිත තුල අගුණ අදහම් දුරු වේවා. සුගුණ සදහම් වැඩි වේවා. අවසන ඔබටත් මට මළගිය සියලු ඥාතීන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙන්නට මෙම ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරමෝති. සිරුරා